අපි වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් මිනිත්තු කිහිපයක් ප්‍රාණයාම අභ්‍යාසය කරමු. අපි දන්නවා සිත එක්තැන් කරගන්නටත් අපේ මේ ශක්තිය හරියාකාරව ශරීරය පුරා ගමන් කරන්නටත් අවශ්‍ය අභ්‍යාසය අපි කරමු. හොඳ හුස්මක් අරගෙන මේ නාසය මේ ඇඟිලි දෙකෙන් වහගන්නේ. වේද ඇඟිල්ල මහපට ඇඟිල්ල කියන දෙකෙන්. ඔබ දන්නවා පැරණි වැඩසටහන් බලලා පොඩ්ඩක් ඉගෙන ගන්න. මං හිතනවා ඔබ පහසුවෙන් වාඩි වෙලා ඇති. පුළුවන් තරම් කඳ ඍජුව තියාගන්න. එතකොට තීන මිද්දේවත් නිදිමත ස්වභාවය එන්නේ නැහැ. ඊළඟට ඔබේ දෑත ඔබට පහසු ඉරියව්වෙන් තියාගන්න. රිලැක්ස්. නිදැල්ල. මේ හිර කරගෙන මේවා කරගෙන අමුතු මුද්‍රා තනාගෙන ඉඳීම අවශ්‍යතාවයක් නැහැ. එතන ඔබට වේදනාවක් ගෙන දෙනවනම් එයින් ඉවත් වෙන්න පුළුවන්. හොඳට සෑහලුවෙන් පහසුවෙන් මෙහෙම ඉන්න පුළුවන් අය ඒ විදිහට ඉන්න ප්‍රශ්නයක් නැහැ. මොකද හුඟක් අලුත් අය මේ මුද්‍රා වලට මේ හරි ආස කරනවා. මෙහෙම ඉන්න තියෙනවා මහපට ඇඟිල්ල ජොයින්ට් වෙන්න ඕනේ. නැත්තම් නිවන් යන්න බෑ. නිවන් යන්න ඔබේ සිතයි මහපට ඇඟිලි දෙක නෙවෙයි. මේ යෝග මුද්‍රාවල අපිත් ඒවා ඉගෙනගෙන තියෙනවා. නමුත් මෙතන එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේක ශක්තිය ගමන් කිරීමේ ජීව ප්‍රාණ ශක්තිය ගමන් කිරීමේ ආධාරකයක් විදිහට ඒ කරන භාවනාවේදී තියෙනවා. නමුත් අපේ විශ්ව සමාධි භාවනාවේ ඔබ සැහැල්ලු වෙන්න ඕන. විශ්වයට විසිරෙන්නේ කෙසේද? සැහැල්ලු නැතුව. අත මේ විදිහට තියාගන්න නම් වඩාත් පහසුයි. සැහැල්ලුයි. මම දැකලා තියෙනවා සමහර ඍෂිවරු මෙහෙමත් තියෙනවා. මේ ආකාරයෙන් ඉන්න පුළුවන්. මුද්‍රා පුරුදු වෙච්ච අයට ඉබේම ඇඟිලි යනවා මේ ආකාරයෙන් යනවා. පුරුදු වෙච්ච අය ඒකේ ප්‍රශ්නයක් නැහැ. හුරුව තියෙනවා නම් අනිත් අය මෙහෙම ඉන්න. මොකද මේකේ වැදගත්කමක් මේ විශ්ව සමාධි භාවනාවේදී නැහැ. මෙහෙම හිටියම ඇති. හොඳයි. දැන් ඔබ ටිකෙන් ටික SP වෙන්න ආරෙන්න. ඊටාම නිශ්චලතාවයෙන් යුතු තැනක් නම් වඩාත් හොඳයි. ශබ්දවත් ඇහෙන්නේ නැති. දැන් නැවත හිමින් ඇස් අරින්න. නැවත හිමින් ඇස් පියා ගන්න. හිමින් ඇස් අරින්න. නැවත හිමින් ඇස් පියා ගන්න. මේක 3 වතාවක් කරනවා අපි. දැන් ඔබ හුස්ම
ඉබේ වැටෙන්න හරින්න. ඔබට නොඑක් සිතුවිලි එයි. දැන් ඔබට තේරෙන්න පටන් ගන්න ඔබ බලන්න මේ හුස්ම වැටෙන එක දිහා ඔබට. මේ භාවනා ක්‍රම කරන විට ඔබ මෙතෙක් ඉගෙනගත් නොඑක් උපදේශ මත යන්න එපා. මේක වෙනස් ක්‍රමයක්. මෙතනදී මා ඔබට කියලා දෙන ක්‍රම ඔස්සේ යන්න. විශ්ව සමාධි භාවනාවට වෙන වෙන ක්‍රම සමහර අය යොදාගෙන තියෙනවා. එතකොට ඒක අසාර්ථක වෙනවා. දැන් ඔබ සිත පවත්වන්නේ ඔබට හුස්ම වැටෙන තැන දිහා. මෙහිදී නොඑක් ගුරුකුල නොඑක් අය උගන්වනවා නාස් අග්ගිස්සේ හුස්ම වැදෙන විදිය බලන්න කියනවා. පිම්බීම හැකිලිම බලන්න කියනවා. හුස්ම ඇතුළට යන පිට වෙන දිහා බලන්න කියනවා. නෑ. මා ඔබට කියන්නේ ඔබ ඉබේම හුස්ම වැටෙන්න දෙතුන් පාරක් යවනකොට ඔබට ගැළපෙන තැනට ඔබේ සිත යනවා. ඒ කෙනාකින් කෙනාට වෙනස්. කෙනෙක්ට නහසේ එතනින් හුස්ම ඇතුළට යනවා තේරෙයි, පිට වෙනවා තේරෙයි. තවත් කෙනෙක්ට උදරේ පිම්බෙනවා හැකිලෙනවා දැනෙන තැනට අවධානය යයි. තවත් කෙනෙක්ට වෙනස්ම විදියක් වෙයි. නමුත් ඔබ සිත ගෙනියා යුත්තේ මෙන්න මේ හුස්ම වැටීම සම්බන්ධ Tamanට ගෝචර ස්ථානයට විතරයි. ඒ ස්ථානයේ එක එකනට විරුද්ධයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එකින් එකට මාරු වෙන්න යන්න එපා. මට දැනෙනවා මගේ උදරේ පිම්බෙනවා හැකිලෙනවා. මට දැනෙනවා මගේ නිසා කියලා මා සිතා සිට නිසා. ඔබටත් එහෙමයි. දැන් මොහොතක් අපි ඒක සිතින් නරඹමු, දැනෙන්න ආරිමු. සිත හරියට මෙතෙන්ට ඒකාග්‍ර කරගෙන ඒ ඔස්සේ මිනිත්තු කිහිපයක් ඉමු. එතකොට ඔබට බාහිරේ අවධානය නැති නිසා ඇහෙන්නේ නැතුව යනවා. ශරීරයේ ඔබේ ආසනයේ තියෙන ස්පර්ශය දැනෙන්නේ නැතුව යනවා. ස්පියාගෙන නිසා කිසිවක් පේන්නේ නැහැ. අවධානය තියෙන්නේ මේ හුස්ම වැටෙන ස්ථානෙට නිසා කනට ඇහෙන දේවල් ඔබට දැනෙන්නේ නැතුව යනවා. කන්ද සුවඳත් රස අපි දැන් මේලා රස බලන්නේ නැති නිසා ගැටලුවක් නැහැ. ස්පර්ශයත් දැනෙන්නේ නැතුව යනවා. පංචේන්ද්‍රියෙම තියෙන දැනුම නැතුව යනවා. අපි පංචේන්ද්‍රියම ඕෆ් කරන්නයි මේ යන්නේ. ඒ පංචේන්ද්‍රියම අපි ඕෆ් කරලා හයවෙනි ඉන්ද්‍රියේවත් මනස ක්‍රියාත්මක කරන්නයි දැන් සැරසෙන්නේ. දැන් ඔබට දැනෙනවා ඇති අපි දකින්නේ මනසෙන්. ශාරීරික ස්පර්ශයක් විදිහට දැනිච්ච හුස්ම වැටෙන එක, හුස්ම ඉවත් වෙන එක අපිට දැනෙන මට්ටමින් ඔබේ ගිහින් අපි දැන් ඒක මනසින් දකිනවා. ඔබට පුළුවන් රූපයක් විදිහට මනසින් දැන් දකින්න. ශාරීරික දැනීමෙන් ඔබේ මානසික රූපයක් විදිහට දැකීමට පත් වෙන්න. ඔබ ඉඳගෙන ඉන්නවා. ඔබේ උදරය පිම්බෙනවා හැකිලෙනවා. හුස්ම ඇතුළට යනවා පිට වෙනවා. ඔබ කැමති ආකාරයෙන් ඔබේ සිරුර ඔබට බලන්න පුළුවන්. ඔබ රූපයක් මවා ගන්න. ඔබ දැකලා තියෙන නිසා ඔබට පහසුයි. මේ රූපයට හුස්ම වැටෙනවා ඔබට දැනෙන්න පටන් ගන්නවා, දකින්න පටන් ගන්නවා මනසින්. එතකොට ඔබ ඉන්නේ පංචේන්ද්‍රියට ඉවතින්.
බොහෝ අය දැකලා තිබුණා. අපිටත් ඒ අත්දැකීම් තිබෙනවා අතීතේ. තමන් ඉදිරියේ තමන්ට තරමක් ඉහළින් ඉඳගෙන අඩි කීපයක් ඉහළින් ඉඳගෙන තමන් දිහා බලාගෙන තමන්ගේ රූපේ දිහා බලාගෙන ඉන්න හැඟීමක් ඇති වෙනවා. එතකොට අපිට පේනවා මේ රූපෙට හුස්ම වැටෙනවා, පිට වෙනවා. තමන්ගේ රූපේම තමන් මනසින් දකින්න ඇස් දෙකෙන් නෙවෙයි, මනසින් දැකීමක් ඇති වෙනවා. දැන් ඔබ දකින්නේ ඒ රූපේ විතරයි, වෙනත් කිසිවක් නැහැ. විශාල හිස් අවකාශයක මේ රූපේ තියෙන්නේ. දැන් ඔබ ඉදිරියේ තියෙන මේ රූපය, ඔබේ කියලා හිතපු මේ රූපය ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා. ඔබ බලාගෙන ඉන්නවා. බැලුම් බෝලයක් විශාල වෙනවා වගේ විශාල වෙනවා. අතිමහත් වේගයෙන් ඊට දැවැන්ත විදිහට විශාල වේගන යනකොට ඔබට පේන්නේ පොඩි තිත් ගොඩකින් හැදිච්ච රූපයක්. සෛල වලින් හැදිච්ච රූපයක්, එක්ක දැලක් වගේ. තවත් විශාල වෙනකොට සෛල තුල තියෙන ශක්තියක් විතරයි, මොකුත් නැහැ. ඒ තුනී වෙලා යනවා. සිහින් වෙලා ඇදිලා විශාල වෙලා කොයිතරම් විශාල වුණාද කිව්වොත් දැන් ඒ තුලින් ඔබට පේනවා කිසිවක්වත්ම නැහැ. දැන් රූපය අතුරුදහන් වෙලා ඉවරයි. දැන් ඒ ශක්තියක් විතරයි, විශ්වයේම ශක්තිය විතරයි දැන්. දැන් ඔබට දකින්නම කිසිවක් නැහැ. දකින්න දෙයක් නැහැ, හිතන්න දෙයක් නැහැ. සියල්ල අවසන්. ඔබ විශ්වය තුල දියවි අවසන්. අතීතයේ ගෙවිලා අනාගතේ පැමිණලා නැහැ දැන්. දැන් මේ මොහොතේ කිසිවක්වත්ම නැහැ. කිසිම සිතුවිල්ලක් නැති ස්වභාවයට ඔබටපත් වෙන්න පුළුවන්. ඒ ස්වභාවය තුළ ඔබ සිටනවා කියන්නේ, සිතුවිල්ලක් නැති ස්වභාවයටපත් වෙනවා කියන්නේ ඔබ විශ්වගත වී සිටින කෙනෙක්. මේ භාවනා මොහොත තුළ ඔබ විශ්වයට එකතු වෙච්ච කෙනෙක්. සදාකාලික විශ්වයට එකතු වෙච්ච කෙනෙක් වීම කියන්නේ නිර්වාණයයි. අපි දැනට తాවකාලිකව හෝ විශ්වයට එකතු වීමයි පුහුණු වෙන්නේ. හොඳයි, අපි ඒ දැන් අත්දකිමු. දැන් ඔබට
රැහැයියන් රාශියක් නාද කරන හඬක් වගේ දෙයක් ඇහෙන්නත් පුළුවන්. ක්‍රමක්‍රමයෙන් ඒක වැඩි වෙනව වෙන්නත් පුළුවන්. එක් මොහොතක ඒක වැඩි වෙලා අවම වෙලා නැතුව යන්නත් පුළුවන්. බොහෝ අයට නොයෙක් ආලෝක පේනවා කියලා කියනවා. නමුත් මෙතන දකින්න කෙනෙක් නැති නිසා ඒ මායාවක් ඉති ඔබට දැනෙනවා. දකින්නට සිතක් නැහැ.